guys ඉතින් අද අපි කොල්ල සෙට් එකත් එක්ක වෙනම ලොග් එකකින් ආවේ. අද අපි සෙට් එකත් එක්කම යන්න හදන්නේ ට්‍රිප් එක. ඒක සුප්‍රීම ආදල්ලයක් වෙයි. අපි ඉතින් ඉස්සරහින් සෙට් එකමු. දුරුවටනේ මම බෑන් එකෙන් බහලා බයිකින් කිව්වේ. කියලා වැඩක් නැහැ. අපි තියෙන්නේ මම කියන්නේ නැහැ ඉතින්. අනේ බං උඹලා අත්තර දුර යනවට වඩා බං අපේ මාමලා එහෙ කියන්නේ කාතල් බං වාසියක් දාලා ආව හැකි ළඟයිත් එක්කනේ බං. එහෙට යා. ඕ බොන්දා මෙහෙට නැති බං කොහොම පොඩි ලස්සනට ඉනාදී බං ඔය සෙට් කරගෙන කියලා හොල්මන් ඌවා මම බයයි ඔය හොල්මන් වලට දෙබන් ඕකේ හොල්මන් ඉන්නවා නම් යකෝ අපේ මාමා තමයි එහෙනම් හොල්මන් ඉන්නේ මාමත් එන්නේ සතියට එකපාරයි දෙපාරයි බං බලා දන්නවනේ බං මං හොල්මන් වලට බයයි කියන්නේ සතියට බය එකම තමයි වාසි ප්ලේස් එක bro කාමුද ලොග් එක hello guys මේක තමයි මචං මං කිව්වා අපේ මාමලා ගියේ ඒ බං අපේ මාමා ගෙදර ඉන්නවත් දන්නේ නැහැ බං ඒ කියන්නේ අපිට ඇතුළට යන්න බැරි නේද බාද බඩු දෙකක් අයි කායි මේක දෙන්න මේක කරන්නේ දුර යරපන්කෝ උඹලා මාමලා ගෙදර ඉන්න බෑ උඹම අරපන්කෝ ඒවත් තරංකෝ දැන් උඹලා එක එකක් දොර අරින්න නැද්ද පිටරම් ඔව් මම පොරවට බය වෙලා නැගන්නේ යකෝ බය කියන්නේ මට අවුරුදු දෙකක් විතරයි මේ වරින් යන්න දොර අරින්න උල්ලගේ ටරවනේ මෙන්න එහෙම accounting අමාරු ඔයාලට ඉංග්‍රීසිවර්ගේ අලුත්ම ඔන්ලයින් ක්ලාස් එක අඟහරුවාදා රාත්‍රී 8 සිට ඒ විතරක් ඔයාලගේ සියලුම පාඩම් වල ටිප් සහ පේපර් ඕගොල්ලන් ගෙදරටම අපි දෙන සියලුම පාඩම් වල රෙකෝඩින් මග කරනවාට මුලින් ඉඳලම බලන්න පුළුවන්. ඒක ක්ලාස් ඕනේ අයට. පැතුම් ඇහැලියගොඩ සිටිප්පන් අවිස්ථාවේ. ඔයාලා දැන්ම මෙන්න මේ නම්බර් එකට කතා කරලා අදම ජොයින් වෙන්න. accounting අමාරුයි කියන එක අදින් ඉවරයි.
මෙතන කවුරුහරි ඉඳියා බං. බං අපි ඔක්කොම මැරෙන්න ගාමු අපේ vlog එකේ දෙවෙනි කෑම. හලෝ ගයිස් ඉතින් අපි දැන් කොල්ලෝ සෙට් එකත් එක්ක බ්‍රේස් එක ගන්න සැටේ ඉන්නේ. බයලා මොකද්ද බං ඔච්චරට මවුල? අපි ඒ ටික බලන්න යමු මම පොඩ්ඩක් ගිහින් එන්නම් කොල්ලෝ ඈ. හරි මචං. අරු තාම නෑනේ බං. කොහෙද ගියේ? අරු කැප් එකක් තරම් ගියේ? අරු කොහෙද ගියාද දන්නේ නෑ. මොනවා කරන්න ගියාද දන්නේ නෑ. අරන් බෝන්නේ කෝල් එකක් ගන්න බං. දාන වැඩක් නෑ බං. එන බෝරින් බං. ඒ කට්ටි නෑනේ මෙසෙට්. ගිය සතියේ කුරුදු කඩන්නත් ගියා. කීවිලේ මේ කෝබා විහංග යයිද? විහංග මල්ලේ බලහපට සෝකම යමන අරුන් දෙන්නව නෑ බං වයන් ගන්න බෑ අද අපි නිදහසේ හිනවිලා මේ පාරේ මතකයක් හදන්නයි යාළුවෝ එක්ක මේ ගමනේ අතට අත දීලා හීන හොයන මේ දවසේ මොනවා වේවිද කවුද දල්නේ අපිට අද ඒ ගැන නෑ හිතේ යාළුවෝ එක්ක හිනායමු මේ මොහොතේ ජීවත් වෙමු හෙට මොන විද නොදන්නා අද විතරක් සතුටින් ඉමු පාරදිගේ සින්දු කියමු මතක ගොඩක් එකතු කරමු කාලය නවතිනවා වගේ මේ දවසේ ජීවත් වෙමු කෑම සුවඳ හිනාවත් එක්ක වීඩියෝ හැමතැනම ගන්න පරණ ගෙයක් වුණත් මොකද අද අපිට ආතල්ද අපි නොදන් කතා එඩු මොකද්ද බං උනේ? මොකද්ද බං මෙතන ඉන්නේ? කාරෝ ලයිට් උත් දිහා ඉඳලා කාරෝ කෑ ගහනවා කවුද? මගේ නම නිතුන්. මම අවුරුදු 3කට කලින් යාළුවෝ 5 දෙනෙක් එක්ක මේ ගෙදරට ආවා. ඔයාලා වගේම ට්‍රිප් එකක්. අපිත් මේ ගෙදර ගැන තිබුණ කතා විශ්වාස කරේ නැහැ. අපි යාළුවොත් එක්ක hina වෙලා ෆොටෝ ගහලා වීඩියෝ කරා. මම තනියම උඩ තට්ටුවට ගිහින් කාරණේ දීපික කඩාගෙන වැටුණා. පහලට වැටුණා. ඒත් මගේ යාළුවෝ හොයලා නැහැ මං ගැන. ඒ යාළුවා දුවල. මම අඬ කෑ ගැව්වා. ඒත් මගේ යාළුවා ආවේ නැහැ මං. මම එතනම වැටුණා. මගේ මරණය කාටවත් දැනගන්න ලැබුණේ නැහැ. ඒ හින්දා
ගෙදරින් යන්න බැරි වුණා. මම කාට